මේ මගේ වොයිස් කරන ෆස්ට් ව්ලොග් එක. මං හිතනවා ඔයාලා කැමති වෙයි කියලා. මේ තියෙන්නේ මේකේ චූටි මිනි ව්ලොග් එකක්. මේ අපි කතරගම ගියා. කතරගම මහා පෙරහැරට කලින් දවසේ මේ යන ටික තමයි තියෙන්නේ. ඒ යනකොට අපිට හම්බුණා පොල් රොටි, ලුණු මිරිස්සුයි, තමුණාත් මට මතක නැහැ. හතුද කොහෙද? ඒකත් කාලා අපි ගියා කිරිවෙහෙරට. කිරිවෙහෙරට යද්දී මේ බුදු පිළිමයක් වඩම්මනවා. ඒකටත් අත ගස්සලා ආවා. මොකද පෙරහැර තිබ්බනේ අපිට අග්ගාලා ආවා. ඒතිත් කට්ටිය තැන් අල්ලගෙන පිරීලා පුදුම සෙනගක් ළමයි එදා හිටියේ. ඊට පස්සේ ඉතින් අපිත් ඔතන ඉස්සරහින් තැනක් අල්ලගෙන ඔහේ ඉඳගෙන හිටියා පෙරහැර. එතකොටත් පෝලිං ගස්සලා නැහැ. ඔය පෝලිං ගැස්සුවට ඔක්කොම සම්පූර්ණ නැහැ. ඊට පස්සේ කොහමද අපි එතන පැය දෙකක් ඉඳන් ඊට පස්සේ තමයි පෙරහැර පටන් ගත්තේ. පියනකොට මොකද්ද මන් දන්නේ නැහැ, මතක නැහැ මට ඔය මේ වැවේ නම. මම හිතන්නේ ගොඩකාරියකින් වැහැලා නැහැ හිට. ඒනොට සාමාන්‍ය මට යන වතුර තිබ්බා. අපි නාලා වැවකින් නෑවේ. ඊට පස්සේ යහට්ටියක් ඉඳලා අපි කිරින්දෙට ගියා. මාළු වගේ තිබිලා ගන්න. ඒ ටිකත් අරන් මේ හම්බන්තොට මේ හයිවේ එක. ඊට පස්සේ ඉතින් අපි ගෙදර ආවා. මේකේ නැහැ අපේ රූම් ටුවර් මුකුත් නැහැ. ඒව ගන්න තරම් බෑ. එච්චර මහන්සි පැය ගානක් ගමනක්නේ. ඒ ගිහිල්ලා නෑවා. කිරින්දේ මුහුදේ නෑවේ. ඒ නාන වීඩියෝස් නෑ. එහෙම නාලා කරලා ඉතින් අපි ගෙදර ආවා. චූටි vlog එකක්. ඉතින් මගේ ෆස්ට් ටයිම් මේක වොයිස් අඩුපාඩු තියෙනවා නම් කමෙන්ට් එකක් දාගෙන යන්න ළමයි. බයි. බුදු සරණයි. පරිස්සමෙන් ඉන්න.